අයිබෝන් බොහොම ස්තුතියි මේ වීඩියෝ ක්ලික් කරාට. එහෙනම් මම ඔබෙන් ප්‍රශ්න ටිකක් අහනවා. යම් පුද්ගලයෙකුට ගිහිගේ සිටියදීම රහත් ඵලය ළඟා කරගන්න පුළුවන්ද? ඒ වගේම රජමාලිගාවක සැප විඳමින් සිටි සුද්ධෝදන රජතුමාට තමන්ගේ ජීවිතයේ අවසාන මොහොතේ අත්කරගත් ඒ උතුම් නිර්වාණ සුවය සහ පියකු වෙනුවෙන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා වූ තථාගතයන් වහන්සේ ඉටු කළ අවසාන යුතුයකම ඔබ දන්නවද? එසේනම් මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සමගින් සදාකාලික නිවන් සුවයට පත් වූ ඒ අසිරිමත් පුවත දහම් මැසින් අද මේ වීඩියෝවෙන් විමසා බලමු. එකතු වෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝව අවසානයේ තෙක්ම අපගේ දහම් කතා YouTube නාලිකාවත් සමගින්. ඉතින් යනු ගත්තාම බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා වෙච්ච සුද්ධෝදන රජතුමා සාමාන්‍ය පෘථග්ජනයෙකු ලෙස මිය ගිය අයෙකු නෙවෙයි. එතුමා ජීවත්ව සිටියදීම මේ තථාගත දර්ශනය අවබෝධ කරගනිමින් පියවරින් පියවර නිවන කරා ගමන් කළ උත්තමයෙක්. එහෙනම් මෙය අපි මාතෘකා කීපයකින් මේ විදිහට විස්තරාත්මකව කතා කරමු. අමුතයික ආධ්‍යාත්මික ගමනේ ආරම්භය සෝවාන් සහ සකෘදාගාමී වීම. ඉතින් යනුව ගත්තාම අපමා තථාගතයන් වහන්සේ බුදු වී ප්‍රථම වරට කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේදී වීදි දිගේ පිඬුසිඟා වඩිනු දුටු සුද්ධෝදන රජු මහත් කම්පාවට පත් වුණා. එහිදී අපමා තථාගතයන් වහන්සේ පිය රජුට ධම්මචාරී සුඛං සේති යන ගාථාවෙන් ධර්මයේ දේශනා කළා. ඉතින් මේ දේශනාව අවසානයේ අපමා තථාගතයන් වහන්සේගේ ගිහි කල පිය රජු විච්ච සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත් වුණා. ඉන්පසුව තථාගතයන් වහන්සේ විසින් වදාළ මහා ධම්මපාල ජාතකයේ ශ්‍රවණය කිරීමෙන් මේ සුද්ධෝදන රජතුමා සකෘදාගාමී ඵලයටත් පත් වුණා. අංක 2 අනාගාමී ඵලයට පත්වීම. ඉන්පසු ඔබමා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධ සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමෙන් මේ සුද්ධෝදන රජතුමා අනාගාමී ඵලයටත් පත් වුණා. ඉතින් මේ අනුව ගත්තම අපිට පේනවා මේ සුද්ධෝදන රජතුමා මිය යන්නට පෙරම කාම ලෝකයට නැවත නොයන තත්වයට පත්ව සිටියා කියලා. අංක 3 මරණාසන්න මොහොත සහ බුදු හිමියන්ගේ වැඩමවීම. ඉතින් මෙසේ සුද්ධෝදන රජුට වයස අවුරුදු 27ක් වන විට එතුමා දැඩි ලෙස ගිලන් භාවයට පත් වුණා. ඒ අනුව තමන්ට වැටහුණා තමන් මරණය කරා ළඟා වෙලා කියලා. ඉතින් මේ කාල වෙන විට අපමා තථාගතයන් වහන්සේ වැඩ සිටියේ විශාල මහනුවර කූටාගාර ශාලාවේ. එහිදී අපමා තථාගතයන් වහන්සේ පිය රජුගේ අසනීපය පිළිබඳව දැනගත් වහාම ආනන්ද හිමි සමග නන්ද හිමි සහ රාහුල හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමගින් එල්දියෙන් කිඹුල්වතට වැඩම කළා. අංක 4 අවසාන ධර්ම දේශනාව සහ රහත් වීම. ඉතින් ඉන්පසු අපමා තථාගතයන් වහන්සේ පිය රජුගේ හිස අසලින් වාඩි වෙලා තථාගතයන් වහන්සේ විසින් මේ සුද්ධෝදන රජතුමාගේ දකුණු ශ්‍රී හස්තය පිරිමැද අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයන් දේශනා කළා. ඉතින් එහිදී අපමා තථාගතයන් වහන්සේ සුද්ධෝදන රජුට මෙන්න මෙහෙම පැවසුවා. මහරජ, සංස්කාර ධර්මය අනිත්‍යයි. ඉපදීම, ජරාව සහ මරණය කිසිවෙකුට වැළැක්විය නොහැකි. ඔබේ සිතේ ඇති සියලු බැඳීම් අත්හරින්න නිවන කෙරෙහිම සිත යොමු කරන්න. මේ ආදී වශයෙන් තථාගතයන් වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා උදෙසා දේශනා කළ මේ දේශනාව අසා සිටි අපමා තථාගතයන් වහන්සේගේ පිය රජු විච්ච මරණාසන්නව සිටි සුද්ධෝදන රජතුමා ඔහු තුල පැවති සියලු ආශ්‍රයයන් ඡය කරමින් ගිහි වස්ත්‍රයෙන් සැරසී සිටියදීම උතුම් වූ රහත් ඵලයට පත් වුණා. ඉතින් එවිට මේ සුද්ධෝදන රජතුමා රහත් ඵලයට පත්වන විට සිටි මාලිගාවේ සේසත් කුඩ යට රාජකීය යහනේ. අංක 4 පිරිනුවන් පෑම සහ ආදාහන පූජෝත්සවය. ඉතින් එලෙස අරහත් ඵලයටපත් මේ සුද්ධෝදන රජතුමා සත් දිනයක් මුළුල්ලේ තමන් වහන්සේට ලැබූ රහත් ඵලයේ විමුක්ති සුවෙන් පසු වුණා. තථාගතයන්
සිංහල දර්ශනයට අනුව ගිහිගේ සිට රහත් වූ අයෙකු එදිනම පැවිදි විය යුතුයි නැත්නම් පිරිනුවන් පෑ යුතුයි. ඉතින් ඒ අනුව මෙසේ සත්දිනක් විමුක්ති සුවෙන් වැඩ සිටි මේ සුද්ධෝදන රජතුමා තමන්ගේ ආයු කාලය අවසන් වී ඇති බව තේරුම් අරගෙන සත්වන දිනේදී එතුමා අනුපාදිශේෂ නිබ්බාන ධාතුවෙන් පිරිනුවන් පෑවා. ඉතින් පසුව මෙසේ පිරිනුවන් පෑ වදාළ තථාගතයන්න් වහන්සේගේ පිය රජු විච්ච සුද්ධෝදන රජුගේ ශ්‍රී දේහය ආදාහනය කිරීම පිණිස අපමහා ගෞතම තථාගතයන්න් වහන්සේම මූලිකත්වය ගත්තා. ඉතින් ඒ අනුව ගත්තාම තථාගතයන්න් වහන්සේ විසින් ඒ ලෝකයට දෙමාපියන්ට සැලකීමේ උතුම් ආදර්ශය පෙන්වීමට ගත් අවස්ථාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ අනුව උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා පිරිනුවන් පෑ වදාළ සුද්ධෝදන රජුගේ ශ්‍රී දේහය රැගත් රන් සිවිගය එහෙම නැත්නම් දෝලව ඉදිරියෙන් අපමහා තථාගතයන්න් වහන්සේ වැඩම කළා. ඒ වගේම තමයි සතරවරම් දෙවිවරුන්ද රන් සිවිගය දෙපසින් ගමන් කරන්නට යෙදුණා. ඉන්පසු අපමහා තථාගතයන්න් වහන්සේම අරහත් භාවය ලබා පිරිනුවන් පෑ වදාළ සුද්ධෝදන රජුගේ නිසල ශ්‍රී දේහය සහිත සසුන්දර සෑයට ගිනිදැල් වීමට සහභාගී වූ බවත් එය පියෙකුට පුතෙකු විසින් කළ හැකි ඉහළම ගෞරවය බවත් බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා. එහෙනම් දැන් අපි බලමු මේ සුද්ධෝදන රජුගේ ජීවිතයට සහ අවසාන මොහොතට සම්බන්ධ ප්‍රධාන ගාථා කීපයක්. ඒ අනුව තින් පළමුවෙන තමයි ධම්මපදයේ සඳහන් ධර්මයේ හැසිරෙන්නා පිළිබඳව කියවෙන ගාථාව. ඒ අනුව මෙය සුද්ධෝදන රජතුමා සෝවන් වූ අවස්ථාවේ දේශනා කරන ලද ගාථාවක්. ඒ ගාථාව තමයි ධම්මංචරේ සුචරිතං නතං දුච්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. ඒ කියන්නේ ධර්මයේ මනවින් හැසිරෙන්න, චිත්ත කය වචනය යන තිදොරින් වැරදි ලෙස නොහැසිරෙන්න, ධර්මයෙහි හැසිරෙන තැනැත්තා මෙලොවත් පරලොවත් සුවසේ වාසය කරනවා. ඉතින් දෙවෙනි ගාථාව තමයි සංස්කාරයන්ගේ අනිත්‍ය පිළිබඳව සඳහන් වෙන ගාථාව. ඒ අනුව මෙම ගාථාව සුද්ධෝදන රජතුමාගේ මරණාසන්න මොහොතේ මෙනෙහි කරන ලද මූලික සත්‍යයයි. එය තමයි අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූපසමෝ සුඛෝ. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම සියලු සංස්කාරයෝ අනිත්‍යයි. හට ගැනීමෙන් විනාශ වීමත් ස්වභාව කොට පවතිනවා. ඉතින් ඒ අනුව උපන් සියල්ල විනාශ වෙලා යනවා. ඉතින් ඒ අනුව ගත්තාම එම සංස්කාරයන්ගේ මුලින්ම සංසිඳීම, ඒ කියන්නේ උතුම් නිර්වාණ අවබෝධය උතුම්ම සැපය වෙනවා. ඒ වගේම තුන්වෙනි ගාථාව තමයි ශරීරයේ දි รา යාම පිළිබඳව සඳහන් වෙන ගාථාව. ඒ අනුව මෙය සුද්ධෝදන රජතුමා මහලු වියේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ගාථාවක්. ඒ ගාථාව තමයි පරිජින්න මිදං රූපං රෝගනීලං පබංගුරං විජ්ජති පුතිසං දේහෝ මරණන්තං හි ජීවිතං. ඒ කියන්නේ මේ රූපේ කියන්නේ දිලා ගිය එක. ඒ වගේම විවිධ රෝගයන්ට ලැබුම් ගන්නට ගියා. එනිසාවෙන් මෙය බිඳී යන සුළුයි. ඒ හේතුවෙන් කුණු වී වැగిරෙන ස්වභාවයෙන් බිඳී යනවා. එමගින් මේ ජීවිතයේ මරණය කෙලවර කරනවා. ඉතින් මේ ආදී වශයෙන් ඔබත් සමග මේ දේවල් කතා කරනකොට අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් තථාගතයන්න් වහන්සේගේ පිය රජු වෙච්ච සුද්ධෝදන රජතුමා මිය ගිය පසු දිව්‍ය ලෝකයක හෝ මිනිස් ලෝකයක නැවත උපත ලැබුවේ නැහැ කියලා. හේතුව මේ සුද්ධෝදන රජතුමා පෘථග්ජන පුද්ගලයෙකු ලෙස නෙවෙයි මිය ගියේ. ඔහු මිය ගියේ උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා මහරහතන් වහන්සේ නමක ලෙසින්. එනිසාවෙන් මේ සුද්ධෝදන රජතුමා අදවන විටත් මතු අනාගතයේදී කිසිදු භවයක උපත නොලබනසේ සදාකාලික නිවන් සොයට පත්ව සිටිනවා. ඒ අනුව ගත්තාම අපමහා තථාගතයන්න් වහන්සේ පිය රජු කෙරෙහි දැක් වූ කෘතගුණ සැලකීම නිසාම මේ සුද්ධෝදන රජතුමා අවසන් මොහොතේදී රහත් වෙලා නිවන් දැකීමට වාසනාව හිමි කරගත්තා. ඉතින් මේ තමයි තථාගතයන්න් වහන්සේගේ පිය රජු වෙච්ච සුද්ධෝදන රජතුමාගේ අවසන් කාලය සම්බන්ධයෙන් කතා කරපු වීඩියෝ. මේ වීඩියෝ ගැන ඔබ කුමක්ද හිතන්නේ? අනිවාර්යයෙන්ම මේ වීඩියෝ පිළිබඳව අදහස කුමක් වුවත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝට ලයික් කරන්න සහ මේ වීඩියෝ නරඹන ඔබ අපගේ දහම් කතා YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් මම ආරාධනා කරනවා අපගේ දහම් කතා YouTube නාලිකාව subscribe කරලා ඒ ගාම තියෙන notification bell icon එක click කරන්න. එවිට මෙවැනි දහම් දැනුම සහිත වීඩියෝ නිරන්තරයෙන් අපගේ නාලිකාව මගින් බලා ගැනීමට හැකි වේවි. ඒ දෙත් මතක් කරමින් අදට මේ වීඩියෝව සමගන්නවා. ඔබට සුබ දවසක්. තෙරුවන් සරණයි.